පෙරුවන් සරණයි සුබ දවසක්. අද 2026 8වෙනි මාසේ 2 වෙනි දින. අද ඕගොල්ලන්ට කොහොමද දවසේ පලාපල කියලා අපි බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට අලුත් වැඩ පටන් ගන්න ධෛර්යය තියෙනවා. නායකත්වයේ ගන්න පුළුවන්. වියදම් ටිකක් වැඩි. පාලනය කරගන්න ඕනේ. ආදරයෙන් කතා කරන්න. හිස රදයේ තියෙනවා. තාපය ගැන ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සුබ වේලාව තමයි 10යි 15යි 12යි 30යි. රතු පාට ඔයාගේ සුබ වර්ණය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. ප්‍රතිඵල පරක්කුයි. ඉතුරු කරන්න හොඳයි. පවුල් එක්ක වෙලාව ගත කරන්න ඕනේ. උගුරේ බෙල්ල ගැන පරිස්සම් වෙන්න ඕනේ. සුබ වේලාව තමයි දවල් 1 ඉඳන් 2 වෙනකම්. සුබ වර්ණය සුදු පාට. මිථුන ලග්නයෙන් උපන් ඔබට අද දවස ලියුම් කතා බහ වලට සුබයි. කුඩා ලාභයක් එන්න පුළුවන්. මිතුරන් එක්ක හිතා හිනහ වෙලා ඉන්න, මිතුරන් එක්ක සතුටින් ඉන්න පුළුවන්. ඒ වගේම අත්වල පෙනහළු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සුබ වේලාව තමයි 9 ඉඳන් 10 වෙනකම්. සුබ පාට කොළ පාට. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවසේ ගෙදර වැඩ ආරක්ෂාවන් වැඩ වලට හොඳයි. මවගෙන් හෝ කාන්තාවගෙන් උදව් ලැබෙනවා. ඔබ හරිම හැඟීම් බරයි. වැඩි හිතන්න යන්න එපා. ආහාර ගැන පරිස්සම් වෙන්න ඕනේ කැම ගැනීමේදී. ඔබගේ සුබ වර්ණ නිල්. සුබ වේලාව රාත්‍රී 8යි 9යි අතර. සිංහ ලග්නයෙන් උපන් ඔබට දවසේ ප්‍රසිද්ධිය නායකත්වයට සුබයි. ආදායම් වැඩි වෙනවා. ආදර ප්‍රශංසාව කරගන්න පුළුවන්. සුබම දවස අද වෙන්න පුළුවන්. හදවත ඇස් ගැන බලා ගන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. අවුවේ වැඩිය වෙලා ඉන්න එපා. සුබ වර්ණය රන්වන් පාට තැඹිලි පාට. ඒ වගේම සුබ වේලාවන් උදේ 10යි 15යි 12යි 30යි අතර. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගණන් විශ්ලේෂණ වැඩවලට කාර්යාල වැඩවලට සුබයි. අනවශ්‍ය වියදම් අඩු කරගන්න. ඒ වගේම කුඩා දේවල් වලට තරහ ගන්න එපා. ආහාර ජීර්ණය ගැන ප්‍රවේශම් වෙන්න. නරක ආහාර ගන්න එපා. සුබ වර්ණ කොළ පාට. සුබ වේලාව උදේ 11යි 12යි අතර. තුලා ලග්නයේ උපන් ඔබට අද දවසේ හවුල් වැඩවලට ගිවිසුම් වලට සුබයි. මුදල් සමබරතාවය තියාගන්න වැඩ කරන්න ඕනේ. සහකරුවා සහකාරිය සමග එකඟතාවය පවත්වා ගන්නවා. ඔබගේ අද වකුගඩු ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සුබ වර්ණය රෝස පාට. සුබ වේලාව හවස 4යි 5යි අතර. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවසේ රහස් වැඩ කිරීමට පරීක්ෂණ තොරතුරු තාක්ෂණය IT වලට හොඳයි. හදිසි වියදමක් එන්න පුළුවන්. ඒ වගේම විවේකයෙන් ඉන්න ඕනේ. ආතතිය අඩු කරගන්න ඕනේ. සුබ වර්ණය තමයි තද රතු. සුබ වේලාව උදේ 10 ඉඳන් 11 වෙනකම්. ධනු ලග්නයෙන් උපන් ඔබ වැඩ ඉගෙනීමට උපදෙස් දීම සංචාර වලට සුබයි. ආගමික පූජ්‍ය කටයුතු වලට වියදම් නම් සිදු වෙනවා. ඒ වගේම අක්මාව ගැන ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. සුබ වර්ණය කහ. සුබ වේලාව 8 ඉඳන් 9 වෙනකම්. මකර ලග්නයෙන් උපන් ඔබ මහන්සි වුණාට ප්‍රතිඵල එනවා. ඔබ මහන්සි වෙන තරමටම ප්‍රතිඵල ලැබෙනවා. ලොකු අයගෙන් සතුටුයි. ඒ කියන්නේ වැඩිහිටියන්ගෙන් ප්‍රශංසා ලැබෙනවා. දිගු කාලීන ඉදිරි කිරීම වලට හොඳයි. පවුලේ අයත් එක්ක ගත කිරීමට වෙලාව වෙන් කරන්න ඕනේ. ධනහිස් අමාරු ඇඟේ අස්ථි පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. කුම්භ ලග්නයෙන් උපන් ඔබ මිතුරන්ගේ උදව් නායකත්වයේ වැඩවලට සමාජ නිවේදන වලට සුබයි. අලුත් ආදායම් මාර්ග සමාජ වැඩවලදී සහකරුවා හෝ සහකාරිය හමුවීම සිදුවන්නේත් මේ සමාජ වැඩවලට ගියාට පස්සේ මේ දවස තුල. මීන ලග්නයෙන් උපන් ඔබ නිර්මාණ කලාව භාවනා දානමය කටයුතු වලට වියදම් වෙනවා. සංවේදී පුද්ගලයෙක්. ඒ වගේම පාදය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නිନ୍ଦ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සුබ වර්ණය සුදු පාට. සුබ වේලාව 9 ඉඳන් 10 වෙනකම්.